හෙලෝ කට්ටිය කොහොමද? ඉතින් ඔන්න කාලෙකට පස්සේ මේ channel එකෙන් අලුත් වීඩියෝ එකක් අරන් එනවා. මං හිතන්නේ අවුරුදු 2-3කට පස්සේ. ඉතින් මම හිතුවා මෙතනින් වීඩියෝ එක පටන් අරගෙන මේ වීඩියෝ එකෙන් පටන් අරගෙන ආයි channel එක කන්ටිනියු කරන්න ඕනේ කියලා. හරි. ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක විදිහටම අද මම වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද subtitle හොයලා ඉන්නේ නැතුව අපිට තියෙන English subtitle එක පාවිච්චි කරලා English හරි මොනවා හරි subtitle එකක් පාවිච්චි කරලා අපි කොහොමද සිංහල එකක් generate කරගන්නේ. මූවී එකට මොන විදිහටද සිංහල සබ්ටයිටල් එකක් ජෙනරේට් කරගන්න කියලා තමයි පොඩි වෙබ්සයිට් එකක් පාවිච්චි කරලා මම ඔයගලන්ට අද කියලා දෙන්න යන්නේ. මම ඔයගලන්ට ඉස්සල්ලාම පෙන්නන්නම් එක්සාම්පල් එකක් විදිහට මෙන්න මේ මූවී එක. මේ මූවී එකේ දැන් හිතන්න මාගාව තියෙන ඉංග්‍රීසි සබ්ටයිටල් එකක්. රයිට්. ඔන්න ඔය විදිහට ඉංග්‍රීසි සබ්ටයිටල් එකක් තමයි එන්නේ විදිහ ඉංග්‍රීසි සබ්ටයිටල් එකක් තමයි තියෙන්නේ. දැන් මම ඒක පාවිච්චි කරලා මම ඔයගලන්ට කියන්නම් කොහොමද මම මේක සිංහල සබ්ටයිටල් එකක් විදිහට හදාගන්න කියලා. කරන්න තියෙන හරි ලේසි විදිහක් ඕගොල්ලන්ට Google එකට සමහර විට ඕගොල්ලන්ගේ ෆෝන් එකකිනුත් කරන්න පුළුවන් ඇති. මම try කරලා නැහැ. Google එකට ගිහින් ඕගොල්ලෝ subtitle translator කියලා search කරගන්න. ඒ search කරගත්තාම ඕගොල්ලන්ට search result වලින් උඩින් එනවා මෙන්න මේ වගේ website එකක්. free website එකක් paid version එකක් නෙමෙයි. subtitle translator කියන website එකට ඔයා යන්න. ගියාට පස්සේ ඔයාට මෙන්න මෙතනින් පොඩ්ඩක් පල්ලෙහාට ස්ක්‍රෝල් කරාම අප්ලෝඩ් බටන් එක තියෙනවා ප්‍රෙස් කරන්න. ඊට පස්සේ ඕගොල්ලෝ මෙතනින් තෝරන්න ඕගොල්ලන්ගේ සබ්ටයිටල් එක තියෙන තැන. දැන් මෙන්න මේක තමයි මගේ සබ්ටයිටල් ෆයිල් එක. මේක ඉංග්‍රීසි ෆයිල් එක. මම දැන් මේක ඕපන් දෙනවා. ඕපන් කරාම මේකට අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙතනින් next දෙනවා. ඒ දීලා මම මෙතනින් තෝරනවා මට ඕන කරන ලැන්ග්වේජ් එක. දැන් අපිට සිංහල ලැන්ග්වේජ් එකනේ. මෙතන පල්ලෙහාට ගියාම සිංහල ලැන්ග්වේජ් එක තියෙනවා. මෙන්න මෙතන මේ තියෙන සිංහල ලැන්ග්වේජ් එක දීලා මෙන්න මෙතන translate button එක දෙන්න. දුන්නාට පස්සේ පොඩ්ඩක් loading process එකක් වෙලා මෙතනින් අහනවා subtitle එක අපිට edit කරන්න ඕනද කියලා. එහෙම edit කරන්න ඕනේ නැති හින්දා මේක cancel කරනවා. cancel කරලාට පස්සේ මෙන්න මෙතනින් තියෙනවා අපේ මේ තියෙන්නේ the translation has finished successfully. මෙන්න මෙතනින් success වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනින් finally මෙතනින් download කරලා ගන්න. මෙන්න මෙතනදී මේකත් අපි no thanks මොනවද donate කරන්න නැති හින්දා මෙතනින් ඔන්න ඕක දුන්නාට පස්සේ අපිට ඕන කරන සිංහල subtitle file එක generate වෙලා අපේ එකට download වෙනවා. මෙන්න මේ විදිහට download වුණා. මේ තියෙන සිංහල subtitle file එක. ඊට පස්සේ අපිට පුළුවන් මේක මෙතනම extract කරගන්න. ඒක ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවනේ. extract කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන අපේ ඒ extract වුණු file එක. මෙන්න මේ file එක. ඊට පස්සේ අපි මෙතනින් මම ඔයගොල්ලන්ට දාලා වෙන්නන අර movie එකටම මේ විදිහට තිබ්බේ. මෙන්න මේක හරි සරලයි ඕපන් කරා. මේ තියෙන ජෙනරේට් වුණ එක ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. හොයා දඟලන්න දෙයක්වත් නැහැ. මෙතනට ඇදලා දාගන්න. දාගත්තට පස්සේ සිංහල යන්නේ. අන්න දැක්කද? දැන් ට්‍රාන්ස්ලේට් වෙලා තියෙනවා සිංහලට. මෙතන මෙහෙම දෙයක් තියෙනවා පොඩි ඉෂුව එකක්. මේක නිකන් අපිට ලොකු ඉෂුව එකක් නෙවෙයි පොඩි ඉෂුව එකක්. මෙතනදී සමහර තැන් තියෙනවා. හැම පොයින්ට් එකක්ම නෙමෙයි සමහර පොයින්ට් වලදී මේක යන්නේ ලිඛිත භාෂාවෙන් පෙලක් වෙලා ට්‍රාන්ස්ලේට් එක ජෙනරේට් වෙන්න පුළුවන්. එහෙම උනායි කියලා අපිට නිකන් මූවී එක අවබෝධ කරගන්න ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ පොඩි ඉෂුව එකක් වෙන්න පුළුවන් එච්චරයි. නැත්තම් 90ක් 95ක්ම මේක සක්සස් වැඩේ. ඒකින්ද ඕගොල්ලොත් මෙන්න මේ විදිහට try කරලා බලන්න. මෙතඩ් එක මම හිතනවා ඕගොල්ලන්ට තේරෙන්න ඇති කියලා. මොනවා හරි තිබ්බොත් පල්ලෙහා comment section එක අනිවාර්යයෙන්ම දාන්න. channel එකේ videos දිගටම ගේනවා මේ වගේ tips and tricks බලන්න. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි මට අද වීඩියෝ එකෙන් කියන්න ඕනුනේ. හරිම easy වැඩක් තියෙන්නේ. මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට subtitle translator කියන site එකට ගියාට පස්සේ මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. දවසට කරන්න පුළුවන් වාර ප්‍රමාණයකුත් නැහැ. unlimit කරන්න පුළුවන්. කොහොමත් ඉතින් unlimit කිව්වට දවසට ගොඩක් උතන වෙන්නේ නැහනේ. සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් නෙවෙන්නේ. ඕගොල්ලන්ට වැඩේ කරගන්න පුළුවන් මෙන්න මේ subtitle translator කියන app එක through. එහෙනම් අදට වීඩියෝ එකෙන් ගිහින් එන්න ඕගොල්ලන්ට ජය වේවා.